හරි ඔන්න ගුඩ් මෝනිින් අතත් මගේ ඩේ බ්ලොග්ගයක් තමයි යන්නේ අද මට යන්න තියෙනවා උදේම යන්න තියෙන දුෂන්න අයිලගෙදට මොකද දුෂන්න අය මේ පැකෙස්්ටිය කදාන්න තිෙනවා එඩි කියලා කිව්වා අපි එතැන්ට යන්න ඕනි එතන තමයි එතරින් හටමන් දවස ගුණා වෙඩි කියලා හරිටම දන්න මං එතැන්ට තමයි ඉස්සලම යන්න ඕනි එහෙන අපි එතැන්ට කියලා බලමු හරි ඉස්සල්ලමට යන්න කලින් මම වාහනය යන්නේ වාහනය හෝද ගන්න තියෙනවා අපි වාහනය හෝද ගන්න මෙන්න මේ විදිහට මම වාහනේත් හොදගත්තා. මට යන්න ඕනේ ගොඩක් දූවිලි පිරලා තිබ්බ කොයික දවසකින් හොදන්න බැරි වුණ හින්දා. හරි ගොඩක් කට්ටිය දැන් අහලා තිබ්බනේ. කියන්නේ සාමාන්‍යයෙන් මම ඩේ අර කලින් බ්ලොග් එක බලලා මේක සාමාන්‍යයෙන් දවසට ඔච්චරයි සාමාන්‍යයෙන් ඔය වැඩ ප්‍රමාණයද කරන්න කියලා අහලා තිබ්බනේ. ඒ අහලා තියෙන ගොඩක් වෙලාට මේ දැන් මම දාන්නේ අර දවසේ අර පොඩි අර වෙනස් දෙයක් වුණොත් විතරයි. කරන හැම එකම දාන්නේ නැහනේ. ගොඩක් අර වෙනස් දෙයක් මම හිතුවා දැන් කොහෙර ගියා. අන්න ඒ වගේ එකක් තමයි මම දාන්නේ දැන්. දවසේ ඒ දවසට ඒ ටික විතරක් ලඟු වෙන්නේ කරනවා කියලා. සාමාන්‍යයෙන් ඊට අමතරව කරන තව ගොඩක් වැඩක් තියෙනවා. මට මේ අර කලින් බ්ලොග් එකේ දැම්මේ අපි ගියපු සතින්දා ඒවුවා මේ පොඩි කතාවක්. මම ඒක කියන්නම් මේ. මම අර කලින් වැරදි වැටහීම ඉඳලා තියෙනවා ගොඩක් වෙලාවට මේ මම වෙන කෙනෙක් වෙනුවෙන් අර නිකන් මගේ එනර්ජි එකම දානවා වගේ අන්න එහෙම සිද්ධියක් මේ මට ඒක තේරුණේ අයියා කිව්වට පස්සේ සාමාන්‍යයෙන් දැන් මම මෙච්චර කල් වැඩ කරලා තියෙන වෙන එකෙක් නිකන් බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියන එක අර එහෙම එකක් එයා කියන විදිහේ කතාවේ මට තේරෙන්නේ එයා කියන්නේ නේ තමන් වැඩ කරොත් ඒ කියන්නේ තමන්ට වගේ දෙයක් තමයි එයා කියන්නේ ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත මේ හිතලා බැලුවම මේ මොකද්ද හේතුව කියලා බැලුවම තමන්ට දැන් තමන්ගේ වාහනයක් ගන්න ඒ කියන්නේ සාමාන්‍ය තමන් වාහනයක් ගන්න තමන්ට පදින්නනේ අන්න ඒ වගේ ටයිප් එකේ ගත්තොත් වෙන කෙනෙක් සතුරු කරන්න නෙවෙයිනේ දැන් තමන් කැමති වාහනය ගන්න තමන් සතුරු වෙන්නේ අන්න ඒ වගේ තමන් අදුමක් ගන්නේ නෑ තමන්ට ගැලපෙන එකනේ වෙන කෙනෙක්ට ගැලපෙන එකක් නෙවෙයිනේ අන්න ඒ ටයිප් එකට තමයි එයා කිව්වේ ඒ කතාව මේ ඒක ඇත්තටම මාර වටිනවා මේ අහද්දි තමයි මට ඒක තේරුනේ මෙච්චර කාලේ කරන එක මම වැරදි වැටීමක වගේ හිටියා වගේ මට තේරුනේ ඒක කවදාවත් වෙන කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න එපා මේ Tamanට ඒක වැඩක් නැත්තම් ඒ කියන්නේ අර බොරු මතයක ඉන්නා වගේ දෙයක් තමයි මේ ඒකෙන් මට තේරෙන්නේ ඇත්තම කතාව ඒක මේ මට නම් තේරෙන විදිහට අපි බලමු දැන් යන්න දුසානල ගෙදර ගාව මේ ස්ටුඩියෝ එකට දැන් අපි යන්නේ මේ තව පොඩි දුරයි තියෙන්නේ එහෙනම් අපි ගිහිල්ලා බලමු Yeah, the rooms, they're cheap. And if we don't wanna, we don't ever, ever, ever have to leave. Yeah, there might not be a palm tree inside, but there's not a cloud in your blue eyes. If we need a drink, I'll be the bartender. I got a fifth of Patron and a blender. Baby, slipping on a swimsuit is overrated. We don't need a beach to get a half naked. Life's too short, let's not waste it. Cause paradise is wherever we make it. All nice. Paradise is wherever we make it. AC to 79. Paradise is wherever we make it. හරි ඔන්න අපි අපි ඉන්නේ දුෂාන් අයිලාගේ ස්ටුඩියෝ එකේ දැන් අපි දෙන්නට පොඩි ගමනක් යන්නක් තියෙනවා අපි දෙන්න දැන් යන්නේ දෙහියත්ත කණ්ඩියට දෙහියත්ත කණ්ඩියට ගිහිල්ලා අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඊළඟ vlog එකේ It's got everything I need. Yeah, the rooms, they're cheap. And if we don't wanna, we don't ever,